අයිබෝන් මම ලක්මාල් පෙරේරා සාමාන්‍ය අධිකාරී අරලිය ග්‍රීන් හිල්ස් හෝටලේ නුවරඑළිය. අද අපි පටන් ගත්තා අපේ ක්‍රිස්මස් සීසන් එක ආරම්භය හැම හෝටලයක්ම කරන ආකාරයට අපිත් කේක් මික්සිං එක පටන් ගත්තා. ඒ කියන්නේ ක්‍රිස්මස් සඳහා නිර්මාණය කරන අපේ සුපවේදී සංජීව චෙෆ් මහත්තයා නිර්මාණය කරන කේක් එකේ මික්සිං එක පටන් ගත්තා. ඒක සුබ හෝරාවකින් සුබ නැකතකින් සුබ ආකල්පේ පටන් ගත්තා. මේ නුවරඑළිය මුළු පුරවරයේම සැනකෙලියක් වෙන ක්‍රිස්මස් දෙසැම්බර් මාසයේ අරලිය ග්‍රීන් හිල්ස් හෝටලේ එයාලගේ ස්ටාෆ්ලත් එක්ක එකතුලා අපේ ස්ටාෆ්ලත් එක්ක එකතුලා මේක සෙලිබ්‍රේට් කරන්න මේ කේක් එකේ සුවඳින් අද මේ හෝටලෙම පටන් ගත්තා. මේ සුවඳින් මේ මුළු නුවරඑළියම සුවඳවත් වෙලා මේ සැනකෙලිය මේ දෙසැම්බර් ක්‍රිස්මස් සැනකෙලිය අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන්න අපි සියලුම කටයුතු සූදානම් කරලා තිනවා අරලිය ග්‍රීන් හිල්ස් ආයතනය. ඉතින් මම කියනවා ලක්වාසී ලෝවාසී සියලුම දෙනාට එන්න අපහා එක් වෙලා මේ සැනකෙලිය ඉතාම සුන්දරව සමරන දෙසැම්බර් මාසයේ. ආයුබෝවන්. අද අපි මේක තමයි අපේ ක්‍රිස්මස් සීසන් එකේ ආරම්භය. ඉතින් අපි ඒ සඳහා මූලික ආරම්භය හැටියට අද ක්‍රිස්මස් කේක් එක මික්ස් කරන කාර්යය අපි අද පටන් ගත්තා. ඒ වගේම දැන් මේක ඉතාමත් උත්කර්ෂවත් ආකාරයට අපි මේක දැන් අනල ඉවර කරලා තියෙනවා. ඉතින් මේ සඳහා අපි කිලෝ 60කට ආසන්න ප්‍රමාණයක කේක් එකක් තමයි අද අපි මික්ස් කරලා තියෙන්නේ. එතකොට අපි මේ සඳහා පාවිච්චි කරලා තියෙනවා කැෂු නට්, ඒ වගේම සුල්තානා, ඊට පස්සේ කරන්ට්ස්, ඊට පස්සේ රේසින්ස්, රෙඩ් චෙරි, එතකොට බ්ලැක් චෙරි, ජින්ජර් ප්‍රිසර්ව්, පම්කින් ප්‍රිසර්ව් and then අපි මේකට ලිකර් හැටියට බ්‍රැන්ඩි පාවිච්චි කරලා තියෙනවා. ඊට පස්සේ අපි මේකට රම් පාවිච්චි කරලා තියෙනවා, බියර් පාවිච්චි කරලා තියෙනවා. ඊට පස්සේ ශ්‍රී ලංකන් ස්පයිසස් හැටියට කුරුඳු කුඩු, එනසල්, එතකොට කරාමු නැටි, මී පැණි, රෝස් වෝටර් මේ එකතුවෙන් තමයි මේ කේක් එක අද අපි අනලා තියෙන්නේ. මේ හැම දෙයක් මේකට අඩංගු වෙලා තියෙනවා. එතකොට මේ සඳහා අපිට ලක්ෂ 3කට ආසන්න මුදලක් අපි මේ සඳහා වියදම් කරලා තියෙනවා. අපිට මේක ඇත්තටම දැන් අපි ඊට පස්සේ අපි මේක දවස් 10කට වගේ සැරයක් අපි ආයෙ මේක මික්ස් කරනවා. ඊට පස්සේ අපි අවසාන වශයෙන් දෙසැම්බර් මාසයේ ක්‍රිස්මස් සැනකෙලියට කලින් අපි මේක දෙසැම්බර් මාසේ 20 වගේ වෙනකොට අපි මේක බේක් කරනවා. ඇත්තටම මේක බේක් කරන්න අපිට ලොකු වෙලා ගන්න බෑ. උපරිම පැය එකමාරක වගේ කාලයක් ඇතුළත අපිට මේක බේක් කරන්න පුළුවන්. oven එකේ වගේ මික්ස් කරන්නත් එක පැය 3ක් විතර අපිට කාලයක් ගන්න වෙනවා. අපි මේ අනපු කේක් එකේ රස විඳින්න ඔයාලට මේ ලක්වාසී ලෝකවාසී හැමෝටම අපි ආරාධනා කරනවා දෙසැම්බර් මාසේ 24 වෙනිදා රාත්‍රියේ අපි උත්කර්ෂවත් අන්දමින් අපි ක්‍රිස්මස් සැනකෙලිය අපි සමරනවා. එදාට මේ ක්‍රිස්මස් කේක් එකේ රස විඳ ගන්න ඔබ සමෝටම තාමත් ආදරෙන් ගෞරවයෙන් ආරාධනා කරනවා.